ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව දෙයක් ගැන. හිතන්නකෝ Taman ළඟ තියෙන පෞද්ගලික ලියකියවිලි, වෙබ් ලින්ක්ස් වගේ දේවල් පාවිච්චි කරලා නිර්මාණශීලී අන්තර්ගතයන් බවට පත් කරගන්න පුළුවන් ප්‍රබල AI මෙවලමක් ගැන. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. දැන් බලන්න ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අතේ තොරතුරු තොගයක් තියෙනව ඒත් එකෙන් රසවත් අහන්න ආස හිතෙන දෙයක් හදාගන්නේ කොහොමද කියන එක. කවදාහරි හිතලා තියෙනවද පරිවේෂණ පත්‍රිකාවක් අරන් ඒකෙන් පොඩ්කාස්ට් එකක් වගේ දෙයක් හදන්න? එහෙමත් නැත්නම් නිකන් YouTube link එකකින් වීඩියෝ එකක්ම නිර්මාණය කරන්න පුළුවන් වුණොත් කොහොමද? හොඳයි. ඉතින් මේ නිර්මාණශීලී ගමන යන්න අපි දැන් සූදානම්. මේ තියන්නේ අපි අනුගමනය කරන පියවර ටික. අපි මුලින්ම බලමු මේ නෝට්බුක් LM කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ පියවරෙන් පියවර ඔඩියෝ එකක්, වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා ඉගෙන ගිහලා අවසානයේදී නිර්මාණකරුවෙක් විදියට මේ ගමන පටන් ගන්න හැටි කතා කරමු. හරියනම් අපි කෙලින්ම කතාවට බහිමු. මුලින්ම බලමු මේ නෝට්බුක් LM කියන්නේ මොන වගේ විශේෂ AI මෙවලමක්ද කියන එක. දැන් බලන්න AI කිව්ව ගමන්ම මතක් වෙන්නේ ChatGPT වගේ දේවල් නේද? හැබැයි මේ නෝට්බුක් LM කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. සාමාන්‍යයෙන් අනිත් AI වැඩ කරන්නේ මුළු ඉන්ටර්නෙට් එකෙම තියෙන තොරතුරු අරගෙන. ඒත් නෝට්බුක් LM වැඩ කරන්නේ අපිම ලබා දෙන මූලාශ්‍රය කියන්නේ අපේ ડોකියුමන්ට්ස් ලින්ක්ස් එක විතරයි. ඒ කියන්නේ පාලනය සම්පූර්ණයෙන්ම අපේ අතේ තියෙනවා. මේකට පොඩි තාක්ෂණික නමකුත් තියෙනවා RAG ඇප්ලිකේෂන් කියලා. ඕකෙන් සරලවම කියවෙන්නේ මේ AI එකට අපි දෙන ડોකියුමන්ට් එක ඇතුළෙම ඉඳගෙන ඒකෙන් විතරක් තොරතුරු අරගෙන උත්තර දෙනවා අලුත් දේවල් හදනවා කියන එකයි. ඒ කියන්නේ ඒක එළියට යන්නේ නැහැ. හරි. දැන් කතාව ඇති. අපි බලමු කොහොමද මේක පාවිච්චි කරන්න පටන් ගන්නෙ කියලා. කිසිම අමාරුවක් නැහැ. හරිම ලේසි. මුලින්ම කරන්න තියෙන්නේ නෝට්බුක් LM වෙබ්සයිට් එකට යන එක. ඊළඟට Tamanගේ Google account එකෙන් log වෙන්න. ඊට පස්සේ එතන තියෙන create new notebook කියන බතුම ක්ලික් කරාම අලුත්ම ව්‍යාපෘතියක් පටන් ගන්න හිස් ඉඩක් ලැබෙනවා. බලන්නකෝ කොච්චර සරලද කියලා. හරි. දැන් තියෙන්නේ අපේ මේ හිස් notebook එකට තොරතුරු ටිකක් එකතු කරගන්න. අපිට පුළුවන් Google Drive එකෙන් ෆයිල් එකක්, website link එකක්, YouTube වීඩියෝ එකක්, එහෙම නැත්නම් නිකම්ම type කරපු text එකක් වුණත් මූලාශ්‍රයක් විදියට දෙන්න. හිතන්නකෝ YouTube link එකක් අරගෙන මෙතනට දාලා insert click කරා කියලා. එසනින් ඒක notebook එකට එකතු වෙනවා. හොඳයි. මෙන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. අපි සූදානම් අපේ පළවෙනි නිර්මාණශීලී දී හදාගන්න. මේක හරියට මන්ත්‍රයක් මතුරලා පළවෙනි වතාවට මැජික් එකක් කරනවා වගේ දෙයක්. බලන්න දකුණු පැත්තේ පැනල් එක. එතන තියෙනවා audio overview කියලා බොත්තමක්. ඒක හොයාගන්න. හරි. දැන් ඒක ක්ලික් කරන්න. එච්චරයි. ඔන්න දැන් අපේ පළවෙනි audio නිර්මාණය ස්වයංක්‍රීයවම හැදෙනවා. හිතා ගන්න පුළුවන්ද? ඔය එක ක්ලික් එකකින් ලැබෙන ප්‍රතිඵලය කොච්චර බලවත්ද කියලා බලන්නකෝ. අපි දුන්න මූලාශ්‍රයම පදනම් කරගෙන හරියට හොඳට සූදානම් කරපු පොඩ්කාස්ට් එකක වගේ දෙබසක් සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට මේක Tamanට ඕනෙ විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. එතන තියෙන pencil icon එක ක්ලික් කරලා මේ ඔඩියෝ එකේ භාෂාව, ඒකේ දිග වගේ දේවල් පවා වෙනස් කරගන්න අවස්ථාව තියෙනවා. හරි. දැන් අපි ඊළඟ ලෙවල් එකට යමු. අපි හදාගත්ත මේ ඔඩියෝ එක පාවිච්චි කරලා වීඩියෝ එකක්ම හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු. මේකත් හරිම ලේසි. වීඩියෝ ඕවර්විව් කියන එක ළඟ තියෙන pencil icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් වීඩියෝ එකේ ෆෝමැට් එක, එක පේන වීඩියෝ එකේ විෂුවල් ස්ටයිල් එක සහ වැදගත්ම දේ ඒකේ භාෂාව තෝරගන්න. මෙන්න මේක තමයි මේකේ තියෙන පුදුමම හිතන බලවත්ම හැකියාව. හිතන්නකෝ මූලාශ්‍රයේ තියෙන භාෂාවයි අපිට අවසානයේ ගන්න ඕන නිර්මාණයේ භාෂාවයි දෙකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට ජර්මන් භාෂාවෙන් තියෙන දේශනයක් මූලාශ්‍රයේ විදිහට දීලා විනාඩි කිහිපයකින් ඒක සිංහල භාෂාවෙන් වීඩියෝ එකක් විදිහට හදාගන්න පුළුවන්. ඒක ඇත්තටම පුදුමයි නේද? ඉතින් මේකෙන් ඔඩියෝ වීඩියෝ විතරක් නෙමෙයි හදාන්න පුළුවන්. අපි පොඩ්ඩක් ඉක්මනට බලමු තව මොනවද කරන්න පුළුවන් කියලා. බලන්න එකම එක මූලාශ්‍රයක් පාවිච්චි කරලා මයින්ඩ් මැප් එකක්, ඉන්ෆෝග්‍රැෆික් එකක්, ස්ලයිඩ් ෂෝ එකක්, ප්‍රශ්න පත්‍රයක්, ෆ්ලෑෂ් කාඩ්ස් මේ ලෝකෙ කොච්චර දේවල් හදාගන්න පුළුවන්ද? මේක ඇත්තටම එක මූලාශ්‍රයකින් නිර්මාණ ගොඩක් හදන මැජික් පෙට්ටියක් වගේ. හොඳයි. අපි දැන් මේ කතාවේ අවසානයේටයි ආවිත් තියෙන්නේ. මෙච්චර වෙලා අපි බැලුවේ නිකම්ම තොරතුරු ටිකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් කොහොමද නිර්මාණකරුවෙක් බවට පත් වෙන්නේ කියන ඒ පුදුම පරිවර්තනය ගැනයි. ඉතින් මේකෙන් ගන්න තියෙන වැදගත්ම දේ තමයි මේක. දැන් ඕනෑම මූලාශ්‍රයක්, ඒ කියන්නේ තමන්ගේ ස්ටඩි නෝට්ස් එකක්, පරිශන පත්‍රිකාවක්, එහෙමත් නැත්නම් නිකම්ම වෙබ් ලින්ක් එකක් වුණත් ඒක නිකම්ම තොරතුරක් නෙවෙයි. ඒක අලුත් ආකර්ෂණීය දෙයක් නිර්මාණය කරන්න තියෙන පටන් ගැනීමක්. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න.
Taman ළඟ තියෙන මූලාශ්‍ර පාවිච්චි කරලා මුලින්ම නිර්මාණය කරන්න හිතෙන්නේ මොන වගේ දෙයක්ද? හැමෝගෙම මේ නිර්මාණශීලී ගමනට මම සුබ පතනවා.